පේතුමනි ඔබ මේ බොහොම ඔබගේ මේ ගීතිකාවේ පැදිපෙළ දිහා බලද්දී මුල්ම පද කීපය විශුද්ධ බයිබලයෙන්ම තමයි මේ ඔබ වහන්සේ උපුටාගෙන තිබෙන්නේ. වෙහෙස වෙන්නා ඔබ වෙතටම බර උසුලන ධන ඔබ වෙතටම කැඳවුමි. මේ සංකල්පනාව කොහොමද ගීතයක් බවට පරිවර්තනය වෙලා අපිට දෙවරක් ඇඳුමක් කරා ඔබ විතර ගේන්නට මේ ආකල්පය ගොඩනගන්නේ ගීතිකාව තුළ? ඇත්තට මේ ගීතිකාව ලියුනේ උදෑසනක. මේ ගීතිකාවේ හැම වචනයක්ම ඒ උදෑසන ලියුනේ. ඒ උදෑසන ඇත්තටම පූජකතුමෙක් හැටියට මං ජීවිතේ ගොඩක් වෙහෙසටපත් වෙලා යම් වේදනාවකින් හිටපු දවසක්. ස්වාමින් වහන්සේත් එක්ක ලොකු ගැඹුරු සංවාදයක් කරපු දවසක්. ඒ දවසේදී මට මේ වචන මුලින්ම හිතට තදින්ම ගලාගෙන ආවා. වෙහෙස වන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න මම ඔබට සහනය දෙමි කියලා. ඉතින් මේ වචන ඔස්සේ මා සිත මෙහෙව්වා. ස්වාමින් වහන්සේ මාව මෙහෙව්වා. ඇත්තටම උන්වහන්සේ ඒ වචනත් එක්කම මට දුන්නු තවත් වචනයක් තමයි මම ඔබව අතහරින්නේ නැති දෙවියන් වහන්සේ කියලා. මොකද සුදු වචනේ සඳහන් වෙනවා මවක් Tamanගේ දරුවව අතහැරියත් Tamanගේ කිරි පුරා බොන දරුවව අතහැරියත් මම නම් ඔබව අතහරින්නේ නැහැ කියලා. උන්වහන්සේ තවත් අවස්ථාවක කියනවා කල්පාන්තය දක්වාම යුගාන්තය දක්වා මම ඔබත් සමග සිටිමි කියලා. ඉතින් ජීවිතේ අපේ දුක් වේදනා පියතුමන්ලා හැටියට ඒ වගේම ගිහි ජනතාව හැටියට ඔබත් ජීවිතේ යම් අවස්ථාවලදී මේ ජීවිත ගමනේදී අත්දකිනවා. ඒ ගමනේදී ස්වාමින් වහන්සේගේ මේ සැනසිලිදායක වචන විහෙසවන බරුසුලන සියල්ලිනි මා වෙත එන්න මම ඔබට සහනය දෙමි කියන වචන මහා පුදුමාකාර ජීවිත ශක්තියක් ගලාගෙන යන වචන බවට පත් වෙනවා. ඉතින් නොයසන මේ මොහොතේ ස්වාමින් වහන්සේ දුන්න වචන තමයි මම මේ ආකාරයට ගීතයකට නැගුවේ. ඉතින් ස්වාමින් වහන්සේ මට දැනුණා ස්වාමින් වහන්සේ වෙතටම එන්න කියනවා කියලා. වෙන කාගාවටත් නෙමෙයි උන්වහන්සේ වෙතටම එන්න කියලා සහනය ලබන්න. ඔව්. ඇත්තම දෙවියන් වහන්සේ අපි හැම කෙනෙකුටම ආරාධනා කරන්නේ විශේෂයෙන්ම දෙවියන් වහන්සේ වෙතට එතුමාණන් වෙතට එන්න කියලා. ඔබ වෙහෙසෙනවද? ඔබ බර උසුලනවද? එන්න. උන්වහන්සේ තුල තමයි සහනය තියෙන්නේ. මේ ගීතේ මුල් පද දෙක අපි කිසිම සංගීත ඛණ්ඩයක් නැතිව ඔබට පුළුවන් ද අපිට ගායනා පෙන්නන්න. අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක ඉන්න අයට මේ ගීතයේ තියෙන භාවය පිළිබඳව අපි අවබෝධ කර දෙන්නට. දෙවියන් වහන්සේ කොහොමද අපිට කතා කරන්න කියන්නේ? ගීතිකාව දෙවරක් යදුමක් වන්නේ මේ හේතු නිසායි. ඒක නිසා ඔබට යදින්නට අවශ්‍ය නම් මේ ආකාරයෙන් දෙවිඳුන් යදින්නට පුළුවන්. දෙවිඳුන් ඔබේ ජීවිතය තුළ හැමදාම සිටිවි. මම හිතන්නේ දැන් හොඳම වෙලාව අපි මේ ගීතය සම්පූර්ණයෙන්ම ගායනා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ සියලු දෙනාටම දැනෙවි. ඊට මත්තෙන් හේතුමිනේ අපි මේක යාක්ෂාවක් ලෙස කොහොමද මේ ගීතයට ආරම්භයක් සපයන්නේ? අපි දැන් සියලු දෙනාම
මේ ගීතයට සවන් යොමු කරන්නට මත්තෙන් මේ ගීතයේ වචන දානය කළ ස්වාමින් වහන්සේට අපගේ හදවත් ඔසවමු. මේ ගීතයට සංගීත නිර්මාණය දුන්නු දෙවියන් වහන්සේට සිත යොමු කරමු. උන්වහන්සේ අප මැදේ වැඩ සිටිනවා. උන්වහන්සේ අපව කිසිදාත් නොහරින සැබෑ වූ ජීවමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපි හැමෝටම මේ ආරාධනය කරනවා. වෙහෙස වන බර උසුලන සියල්ලෙනි මා වෙතටම එන්න මම ඔබට සහනය දෙමි කියලා. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ අප අතර ජීවමානව වැඩ සිටිනවා. මේ මොහොතේ මේ ගායනයට මේ ගීතිකාවට සවන් යොමු කරන මේ මෙනෙහි කරන සියලු දෙනාව ස්පර්ශ කළ මැනවි. ඔබ වහන්සේගේ සුවදායක සහනය ගලා යන්නට මේ මොහොතේ සලසා වදාළ මැනවි. වෙතටම කැඳවූ බර උසුලන දන ඔබ වෙතටම කැඳවූ සහනය දෙන්නට ඔබ වෙතටම
ගීපද සංකල්පනාව ජූඩ් අල්ගම පේතුමාගේ. සංගීත නිර්මාණය කරන්නේ ශලීන්ද්‍ර. ඒත් එක්කම හඩ මුසු කරන්නේ සුපෙපි පෙරේරා. බලන්න මේ ගීතිකාව තුළ ඔබව මාව මොනතරම් දුරක් ගෙනිච්චද. ගරු ප්‍රීතිගුරු. අර මේ ගීතිකාවේ අවසාන පද අතර තිබෙනවා ලස්සන වචන කීපයක්. ඒක තමයි දිවි අඹරේ තරු Tamante එළිය වෙලා නැහැ. කිසිම තරුවක් Tamunට එළිය වෙලා නැහැ. එතකොට හැබැයි එළිය වෙන්නේ කවුද? මේ සංකල්පනාව දේව සංකල්පනාවකට අපිව යා කරන පදපේලියක් හැටියටයි මට මේක දැනෙන්නේ. මේ පිළිබඳව අපි කතා කරමු. අපේ ජීවිත ගමනේ අපි බොහෝ වෙලාවට හිතනවා මිනිස්සු දෙන බලාපොරොත්තු, මිනිස්සුන්ගේ හයිය, මිනිස්සු අපිට දෙන යම් විදිහේ අවස්ථාවන් වලදී අපිට දෙන පොරොන්දු ඒවා සදාකාලිකයි, ඒවා ස්ථිරයි කියලා. නමුත් ජීවිත ගමනේ අපිට දැනෙනවා ඒවා වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ මේ බලාපොරොත්තු දුන්න බලාපොරොත්තු කඩා වැටෙනවා. නමුත් අවසානයේදී මේ ජීවිත ගමනේ කිතුණු අපගේ ගමනේ ස්ථිරව සිටින්නේ අපිත් එක්ක ජීවමානව වැඩ සිටින සමිදානන් වහන්සේ පමණයි.